පැහැදුල් කතා මතකේ වෙලා දිනු අන්තිමා පියමන් කලා පෙර පැස්. Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා කියලා මං හිතනවා. අද ඉතින් මං ඔයගොල්ලොත් එක්ක vlog එකක් share කරගන්න ඕනේ කියලා හිතුවා. මායි මගේ යාළුවයි චුට්ටක් autumn එකට ඇවිදින්න ගිය දවසක් තමයි මේක. ඔන්න ඉතින් අපි පාක් එකට ගිය ගමන්ම අපිට මේ වගේ ලස්සන කියුට් දේවල් ටිකක් දැක ගන්න පුළුවන් වුණා. ඊළඟට ඉතින් ක්‍රිස්මස් නිසා දැන් ඉඳන්ම මෙහි ක්‍රිස්මස් එකට හරියට ඩෙකොරේෂන් කරලා තියෙනවා. ඒ වගේ ලස්සන තැන් තියෙනවා ක්‍රිස්මස් එකට. ඉතින් මෙතනත් ඒ වගේ ලස්සන කියුට්ස් දේවල් තිබ්බා. විටක ඇවිත් හිත සිනීනා ඉතින් මේ වින්ටර් එකේ මුල නිසා ඒක හින්දා ඉතින් ගස්වල පාට පොඩ වෙනස් වෙලා, සමහර ගස්වල නම් කොළ කහ පාට වෙලා, සමහර ගස්වල කොළ කහ පාට වෙලා ඔක්කොම හැලිලා. ඔයගලන්ට පේනවා ඇති කොළ හැලිච්ච ගසුත් තියෙනවා, රතු පාට ගසුත් තියෙනවා. ඉතින් මේ ඕටම් කාලෙට මාරම ලස්සනයි පරිසරය. විටක ඇවිත් හිත සිනීනා ආයෙමත් දුරදුවන විටක ඇවිත් හිත සිනීනා ආයෙමත් දුරදුවන හෙමින් කිති කවන ඔයා මගේ පෙම් කවිය සුළඟ වගේ දග කරන ඉති ළඟ රැඳෙන ඔයා වගේ හිත නිවන. ඊට පස්සේ ටික දුරක් යද්දී අපි දැක්කා චෛත්‍යයක් වගේ එකක් තියෙනවා පාක් එක ඇතුලේ. අපි චුට්ටක් එතනට ගිහිල්ලා බලද්දී ඇත්තටම මේක චෛත්‍යයක්. ඒ ටිකේ පොඩියට පන්සලක් වගේ තිබ්බා. ඉතින් අපි එතනටත් ගිහිල්ලා බලලා කරලා ආවා. හරිම ලස්සනයි එතනත්. අපේ පන්සල් වලට වඩා නම් ටිකක් වෙනස්. ඒ වුණාට හරිම ලස්සනයි. පැහැදුල් කතා මතකේ වෙලා දිනුවන්. ඊට පස්සේ අපි ආවේ පාක් එක ඇතුළම තිබ්බ මාලිගාවක් වගේ තියෙන පැත්තකට. මෙතන මුලින්ම තිබ්බේ ඔය වගේ නටමුන් තිබ්බා. ඊට පස්සේ ටික දුරක් යද්දී මාලිගාව තිබ්බා. මෙතන වැඩිය ලොකුවට අපි තොරතුරු දන්නේ නැහැ. අපි ඉතින් ආපු නිසා මෙතනත් බලන්න ගියා. මේක ඇතුළත් හරීම ලස්සනයි. ඇත්තටම කිව්වොත් මට ලොග් කරන්න තරම් ටයිම් එකක් නැහැ. මොකද ඉස්කෝලේ යනවා, වැඩට යනවා. මෙහි ස්ටුඩන්ට් ලයිෆ් එක ඉතින් ඔහොම තමයි. මාසෙකට එක සැරයක් වගේ ඔහොම ඉතින් අපි එළියට යනවා. ඒ වගේ දවස්වලට තමයි ඉතින් මේ වගේ වීඩියෝ එකක් හරි ගන්න පුළුවන්. නැත්තම් ඉතින් හරිම බිසි ලයිෆ් ස්ටයිල් එකක් තමයි අපිට තියෙන්නේ ඉතින්. ඒක ඉතින් ස්ටුඩන්ට් හැමෝම එහෙම තමා කියලා මං හිතනවා. ඉතින් අපිට ඔහොම යද්දි සර්කස් දාන අයියා කෙනෙක්වත් හම්බුණා. ඉතින් එයාගේ වැඩ ටිකක් බලලා අපි ගියා.
විටක ඇවිත් හිත සිනීන ආයෙමත් දුරදුවන මෙතන නම් ඉතින් මාරම ලස්සනයි. තනිකර කහපාට කොළ යායක් මෙතන තියෙන්නේ. කහපාටට කොළ වැටලා නිකන් හිම වැඩලා වගේ අර දුරින් පේන ටිකේ තනිකර කහපාට කොළ වැටිලා මාරම ලස්සනයි ඒ ටික. ඉතින් අපි මෙතන නැවතිලා චුට්ටක් ඉඳගෙන ඉන්නවා කියලා හිතුවා. මధు විත විදිරේ විරල තලේ ඇනි තු හසරල්මා නිතඟ වෙලේ සද සිසිලයි මාසිත පතන සුවේ ඒ සද නුබමයි හද අමරේ මගේ මధు විත විදිරේ විරල එහෙනම් අද vlog එක මෙතනින් ඉවරයි. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම thanks. ඊළඟ vlog එක එනකම් සතුටින් පරිස්සමෙන් ඉන්න. bye.